හෝමුස් සමුද්‍ර සංධිය සහ ශ්‍රී ලංකාවට වන බලපෑම. මේ යුද්ධයේ ලෝකෙටම තියෙන භයානකම පැත්ත තියෙන්නේ මෙතන. ඉරානය සතුව තියෙන ලොකුම තොරතුව තමයි හෝමුස් සමුද්‍ර සංධිය වසා දැමීම. මේක ලෝක ආර්ථිකයේ ප්‍රධාන නහරයක්. ලෝකයේ දෛනික තෙල් අවශ්‍යතාවයෙන් 27%කට වඩා ප්‍රවාහනය වෙන්නේ මේ පටු මුහුදු මාර්ගය හරහා. ඉරානය මේක වැහුවොත් ලෝකයේම තෙල් මිල අහස උසට යන්න පුළුවන්. ඒකෙන් ලෝක ආර්ථිකයට දැවැන්ත උද්දමනයක් එනවා. ලංකාවට මොකද වෙන්නේ? බය වෙන්න දෙයක් නැහැ. මේ යුද්ධයේ ආරංචියත් එක්කම ලංකාවේ සමහර ඉන්ධනහල් ගාව දැනටමත් පෝලිං ගහන්න පටන් අරන් තියෙනවා. මිනිස්සු බය වෙලා තෙල් එකතු කරන්න පටන් අරන්. හැබැයි අපි පැහැදිලිවම කියන්න ඕනි ශ්‍රී ලාංකිකයන් මේ වෙලාවේ කිසිසේත්ම කලබල වෙන්න අවශ්‍ය නැහැ. හේතුව තමයි ලංකාවේ රජය සතුව සහ තෙල් සමාගම් සතුව යම්කිසි ආරක්ෂිත තෙල් සංචිතයක් දැනටමත් පවතිනවා. අනිත් කාරණාව තමයි මේ සමුද්‍ර සංධිය වහනවා කියන්නේ ඇමරිකාවට, චීනයට, ජපානයට වගේම මුළු ලෝකෙටම තදින්ම දැනෙන ප්‍රශ්නයක්. ලෝකයේ මහා බලවතුන් කිසිම දවසක ඉරානයට මේ මුහුදු මාර්ගයේ දිගටම වහගෙන ඉන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක ඉක්මනින්ම විසඳන්න ඔවුන් කටයුතු කරනවා. ඒ නිසා බොරුවට පෝලිම් වල රස්තියාදු වෙලා බය වෙලා තෙල් ගෙවල් වල ගබඩා කරන්න යන්න එපා. ලෝකයේ අනිත් රටවල් වලට මේකට කොහොමද ප්‍රතිචාර දැක්වුවේ? ඉරානයේ ප්‍රධාන මිතුරෙක් වෙන රුසියාවේ ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති දිමිත්‍රි ඇමරිකාවට දැඩි දෝෂාරෝපණය කළා. ඔහු කිව්වේ ඇමරිකාව සාම සාකච්ඡා කළේ බොරුවට කියලා. හැබැයි රුසියාව ප්‍රකාශ නිකුත් කළාට තාම ඉරානයට යුදමය වශයෙන් උදව් කරන්න ඉදිරිපත් වෙලා නැහැ. චීනය තාම මේ ගැන කිසිම නිල ප්‍රකාශයක් නිකුත් කරලා නැහැ. මීට සතියකට කලින් චීනය රුසියාව සහ ඉරානය එකතු වෙලා ඒකාබද්ධ නාවික අභ්‍යාස පවා කළා. ඒ වගේම චීනයට ඉරානයට CM-302 වගේ සුපර්සොනික් මිසයිල විකුණන්නත් ගිවිසුම් ගහමින් හිටියේ. හැබැයි ඇමරිකාව ගහපු ගමන් චීනය නිහඬ වුණා. චීනයට ඕන වුණේ අඩු මිලට තෙල් ටික ගන්න. ඒ වගේම ඇමරිකාව එක්ක කෙලින්ම යුද්ධයකට පැටලෙන්නත් චීනය අකමැතියි. යුරෝපා සංගමය සහ එක්සත් රාජධානිය කෙලින්ම කිව්වා මේ ප්‍රහාරවලට තමන්ගේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා. ඔවුන් උත්සාහ කරන්නේ ඇමරිකාවේ දරුණු තීරණයන් ඈත් වෙලා ඉන්න. ජර්මනිය මේ තත්ත්වය අධීක්ෂණය කරනවා කියද්දී යුරෝපා සංගමයේ නායිකා උර්සුලා ඉල්ලීමක් කළා. මේ ගැටුම තවත් දුරදිග යවන්නේ නැතුව නවත්තන්න කියලා. ජපානය සහ උතුරු කොරියාව මේ ගැන දැඩි අවධානයෙන් ඉන්නේ. මොකද ඔවුන්ගේ තෙල් අවශ්‍යතාවයෙන් බහුතරයක් එන්නේ මැද පෙරදිගෙන්. අනිත් පැත්තෙන් උතුරු කොරියාව වගේ රටවල් ඇමරිකාවේ අවධානය මැද පෙරදිගට යොමු වෙලා තියෙන මේ වෙලාවේ තමන්ගේ මිසයිල් අත්හදා බැලීම් වැඩි කරන්න හෝ රහසින් ඉරානයට ආදු යවන්න ඉඩ කඩ තියෙනවා.